අද මගේ ඩයට් එකේ 9 වෙනි දවස. ඉතින් මේ තියෙන්නේ අද මම මගේ ඩයට් එකට එකතු කරගත්ත කෑම වර්ග තමයි. එතකොට ඉස්සෙල්ලාම ගත්තේ බත් ග්‍රෑම් 150. සුදු බත් වලින් බත් ග්‍රෑම් 150යි. ඊට පස්සේ මම ගත්තා අද මට මේ උදේ උයා ගන්න වෙලාවක් තිබ්බේ නැහැ ලොකුවට. හොස්පිටල් ගියා. ඒකෙන් හින්දා ඊයේ මං හදපු කැරට් මාළුව මම ෆ්‍රිජ් එකෙන් තියාගත්ත වැඩිපුර හදලා. ඒ කැරට් මාළුව ඒ කිරි දාලා හදාගත්ත කැරටුයි අලයි බෝංචි ඒක තමයි ගත්තා. ඊට අමතරව ওই බිත්තර හදාගත්ත මං හදිස්සියෙන් තෙල් දාලා වගේ තක්කාලි රමිම දාලා තෙල් චුට්ටක් දාලා අර මිරිස් දාලා එහෙම තෙල් දාලා හදාගත්ත බිත්තර එක. එතකොට බිත්තර ග්‍රෑම් 100යි මොනවාද කැරට් ග්‍රෑම් 100යි බිත්තර ග්‍රෑම් 100යි බත් ග්‍රෑම් 150. අද ඩයට් එකට ගත්ත ගමන් උදේට දවල්ට දෙකටම මම තමයි ගත්තේ. ඒ වුණාට මගේ අද ඩයට් එක මේ කරගන්න බැරි වුණා මට හරියට. මොකද මේ හොස්පිටල් යන්න වුණා. ඊට අමතරව අපේ පවුලේ බර්ත්ඩේ එකක් තිබ්බා. ඒකට ගියා. ඊට පස්සේ කේක් කෑවා. කේක් කෑල්ලක් කෑවා. ඒකෙන් මගේ ඩයට් එක අද කැඩුනා. ඉතින් අද හෙට ඉඳන් ආයේ මං හරියට ඩයට් එක පටන් ගන්නවා. අද කරනවා කියන්නේ මහා ලොකුවට මේවා වුණේ නැහැ. ඉතින් කේක් කෑල්ලක් කෑවා. ඉතින් පැණි රහ ටිකක් කෑවිලා ඒවා මේවා වුණා. රට කජු වගේක් කෑවා. ඊට පස්සේ අද අර කැලරි ප්‍රමාණය ඕනෑවට වඩා ඇඟට ගියා. එච්චරයි උනේ. හෙට ඉඳන් පටන් ගන්නවා. අද කැලරි වැඩියෙන් ගත්ත හින්දා හෙට ඉඳන් මම රතු බත් කන්නේ. සුදු බත් අයින් කරනවා. හෙට ඉඳන් රතු බත් විතරයි කන්න පුළුවන්. රතු බත් එක්ක මාළු පිණි ගන්න තියෙන්නේ. එහෙම තමයි ඉතින් අද ඇවිල්ලා මගේ ඩයට් එකේ 10 වෙනි දවස. අපි බලමු 10 වෙනි දවසේ මම මොනවද ඩයට් එකට ගත්තේ කියලා. ඉස්සෙල්ලාම මම ඔයගොල්ලන් කියවනේ අද ඉඳන් රතු හාල් කන්නේ කියලා. ඉතින් ඕන් රතු හාල් අද ඉඳන් රතු බත් කන්නේ. ඉස්සෙල්ලාම මම ගත්තා රතු බත් වලින් ග්‍රෑම් 150ක්. ඊට පස්සේ ওই මැල්ලුමට දාලා තියෙනවා කංකුණොයි මොනවද මඤ්ඤොක්ක කොලයි. මඤ්ඤොක්ක කොල චුට්ටයි තිබ්බේ කංකුන් දාලා පොල් දාලා මලවල තියෙනවා. ඒකෙන් ග්‍රෑම් 100ක් ගත්තා. ඊට පස්සේ මස් වෙලා තියෙනවා. මස් වෙන මස් එක හින්දලා තෙල් මුකුත් දාලා නැහැ මස් එක නිකන් මිරිසට උයලා හින්දෙන්නම තියලා ඒකේ තෙල්ම තමයි පෑදිලා තියෙන්නේ. ඒකෙන් ග්‍රෑම් ගත්තා 150ක්. ඊට පස්සේ ගත්ත ආය ඕක තියෙන්නේ කව්පි තම්බලා ඒකට පොල් කිරි දාලා අර අපි සාමාන්‍ය පරිප්පු කිරි දාලා වෙනවා වගේ ඒ විදිහටම මිටි කිරි දාලා රහට කව්පි මාළුවක් වෙලා දෙනවා. එතකොට මම ගත්තේ කව්පි මාළුවෙන් ග්‍රෑම් 100යි, මස් ග්‍රෑම් 150යි, මැල්ලුම් ග්‍රෑම් 100යි, බත් ග්‍රෑම් 150යි. රතු බත්. ඒ ඔහොම තමයි අද දවසේ මම ඩයට් එක කරේ. අදත් හරියටම කරා ඩයට් එක. උදේට කද්දී 10යි. 10ත් පහු වෙලා. ඔව් 10ට විතර ඇති උදේට කද්දී 10ත් පහු වෙලා චුට්ටා. හවස 3:20ට විතර තමයි දවල් වේල ගත්තේ. ඒ වේල් දෙක විතරයි කෑවේ. උදේම දොඩංගිරි දෙකක් කෑවා පොඩි. එහෙම තමයි අද ඩයට් එක කරේ. මං හරියටම කරා ඩයට් එක. ඉතින් මං දිගට මේ වගේ කියන්නේ මගේ බර කවදා හරි කිලෝ 65 වෙනකම් මම මේ විදියට කණේම වීඩියෝ කරලා දානවා හැමදාම. ඉතින් අද මගේ ඩයට් එකේ 11 වෙනි දවස. අපි අද මොනවද මගේ ඩයට් එකට එකතු කරගත්තේ කියලා බලමු. හරිද? එතකොට මම අද බත් ප්‍රමාණය අඩු කරා. වෙනදා ග්‍රෑම් 150ක් ගන්නවනේ. අද ග්‍රෑම් 100යි ගත්තේ. උදේට දවල්ට දෙකටම 100 තමයි ගත්තේ. මොකද මේ උදේ අද 8 වෙනිදා මම මේ බත් අග්ගලා කියන්නේ බත් බැදලා කොටලා ඒවට මේ පොළුයි ලුණුයි ගම්බේසෙ විතර දාලා සීනි මුකුත් දැම්මේ නෑ. ගුලියක් හදලා ගුලි දෙකක් කෑවා. ඒකල කෝපි එකක් සීනි දාන්න නැතුව බෙව්වා. ඒකින්ද අද බත් ප්‍රමාණය මම අඩු කරා. බත් ග්‍රෑම් 100ක් ගත්තා. බිත්තර කියන්නේ ඔම්ලට් එකක් වගේ හැදුවේ. ඔම්ලට් නෙමෙයි කියන්නේ අර ස්ක්‍රැම්බල් තක්කාලි අවමිරිස රමිම දාලා බිත්තර හැදුවා. ඒකෙන් ග්‍රෑම් 100ක් ගත්තා. කැකිරි ග්‍රෑම් 40ක් ගත්තා. කැකිරි කැරි දෙකක් විතර ගත්තේ. ඊට පස්සේ ඕව අක්කපාන කොළ සම්බෝල හදලා ඒකෙන් ගත්ත ග්‍රෑම් 100ක්. අක්කපාන කොළ ග්‍රෑම් 100යි, බිත්තර ග්‍රෑම් 100යි, කැකිරි ග්‍රෑම් 40යි, බත් ග්‍රෑම් 100යි. උදේට ගත්තේ ওই විදිහට. දවල්ට ගත්තෙත් ওই විදිහටමයි. ওই ටිකම තමයි දවල්ට ගත්තේ. ඊට අමතර රටකජු ග්‍රෑම් 50ක් කෑවා. උදේ අග්ගලා ගෙඩි දෙකක් කෑවා. කෝපි එක ඒවට සීනි මුකුත්ම පාවිච්චි කරන්නේ නැහැ. සීනි නැතුව හැමදේම. සීනි අයින්ම කරලා තියෙන්නේ. උදේ දවල් මේ විදිහට ගත්තා. ඉතින් ඔහොම තමයි ඩයට් එක කරේ. මේ දාන වීඩියෝ වලට ලයික් එකක් දාලා මාව ෆලෝ කරගෙන යන්න. මගේ වීඩියෝ බලන්න ෆලෝ කරගෙන ලයික් එකක් දාගෙන යන්න හැමෝම. දිගටම මම වීඩියෝ දානවා.
ව්‍යායාම් කරන්න ගන්නත් ඕනේ. ව්‍යායාම් කරේ නැණි දැන් අර කරගෙන යද්දි නිකන් මේ බර බහින චුට්ටක් අඩු වෙලා වගේ දැනෙනවා. ව්‍යායාම් කරන්න පටන් ගන්න ඕනේ. කරන්න හොඳ ව්‍යායාම් දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකකින් දාගෙන යන්න. ඉතින් මෙතන තියෙනවා මම 9 10 11 දවස් තුනේ කාපු විදිය, කාපු කෑම ගත්ත ප්‍රමාණ වලින්. ඊට පස්සේ මම ඉතුරු ටිකක් දාගෙන යනවා. ඔයගොල්ලෝ මාව බලන්න. මාව subscribe කරලා like කරලා මාව bell icon එක on කරලා තියාගන්න. මම දාන වීඩියෝ බලන්න. එතකොට මම කිලෝ 65 වෙනකම් මම කන ඒවා මම මොනවද දවසට ගන්න හැම දෙයක්ම ඔයගොල්ලෝ එක්ක share කරනවා. ඉතින් මාත් එක්ක එකතු වෙලා ඔයගොල්ලෝ කැමති නම් කෙට්ටු වෙන්න බර අඩු කරගන්න මාත් එක්ක එකතු වෙලා දිගටම වැඩේ කරගෙන යන්න. එහෙම තමයි. ඉතින් හැමෝටම ජය එහෙනම්.